දෙරන් ඩ්‍රීම් ස්ටාර් 12 වෙනි වටේ අවසන් මහා තරඟයේ ඊයේ දිනේදී මහත් උත්කර්ෂවත් ලෙසින් පැවැත්වුණා. ඩ්‍රීම් ස්ටාර් ආදරණීය රසික පිරිස් බලාගෙන සිටියේ මෙවර කිරුළ කවුරු විසින් දිනාගනු ලබයිද කියාය. එහිදී කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවටපත් වූ එම අවසන් මහා තරඟයේදී කිරුළ දිනා ගැනීමට සමත් වුණේ ජන්නී මහත්මයා විසින්. එහිදී අනුපම ගුණතිලක දෙවන ස්ථානයේ දිනාගත් අතර බ්‍රයන් හැන්ක්ස් දෙවන ස්ථානයේ දිනා ගැනීමට සමත් වුණා. දෙරන් ඩ්‍රීම් ස්ටාර් 11 වන වටේ ජයග්‍රහණය කළ අංජලි හේරත් තවමත් එදා මෙන්ම තමන්ගේ ජනප්‍රියත්වය රඳවාගෙන සිටින නිසාවෙන්ම මෙවර කිරුළ දිනාගත් ජන්නී මහත්මයා පිළිබඳවද ඇගේ ආදරණීය රසික පිරිස් ඉමහත් බලාපොරොත්තුවක් තබාගෙන සිටිනවා. ඊයේ නිමාව දුටු අවසන් මහා තරඟයෙන් ජයගත් ජන්නී මහත්මයාට ජයග්‍රහණී කුසලානයට අමතරව වටිනා ත්‍යාග රසක් දීමුරු දක්නට ලැබුණා. ඒ අතරින් විශේෂම ත්‍යාගය වන්නේ ඇයට ලැබුණු වටිනා නිවසයි. පසුගිය වටේ ජයගත් අංජලි හේරත්ට මෙන්ම තම ජනප්‍රියත්වය දිගින් දිගටම පවත්වා ගැනීමට ජන්නී මහත්මයාටත් වාසනාවත් වේවායි අපිත් ප්‍රාර්ථනා කරන්නෙමු.